අපායකට නොයති. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වාසයෙන් අවසාන වශයෙන් කෙටි කාලයක් අපිට තිබෙන්නේ දැනගන්න කැමතියි. සමස්ත අද ධර්ම සාකච්ඡාව තුළ අවසාන වශයෙන් මෙතුමා බලා සිටින සමත දී හැකි පණිවිඩය. ඔව් අද මේ ධර්ම සාකච්ඡාව විශේෂයෙන් ශ්‍රවණය කරන්නේ බලන්නේ යුරෝපයේ සහ විශේෂයෙන් විදේශ රටවල ජීවත් වෙන අය. ඒ නිසා මම හිතන්නේ තාම කෙටියෙන් උත්තරයක් දෙන්න අපහසුයි. නමුත් මේ රටවල් වලට පැමිණිලා ඒ හරියම්බ කරගෙන ජීවත් වෙනවා. ඒ වගේම තමන්ගේ මව් රටේ යම් යම් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ගමන පිළිබඳව නිවැරදි අවබෝධයෙන් මේ යන මාවත පිළිබඳව සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. තමන් මේ කොතනටද යන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා අපි අර මහා සැඩසුණකට අහුවෙලා ගසාගෙන යන්නේ නැතුව අපි කල යුතු වන්නේ එක එක වෙලාවට එක එක අවස්ථාවල ගොඩනැගෙන යම් මතවාද මත හිතන එක නෙවෙයි. අපේ ධර්මයේ මූලික හරයන් මත කල්පනා කරලා ඒ ඔස්සේ ලබා ගන්නා උදාහරණ තුලින් සහ ඒ ආදර්ශයට ලබා ගැනීම තමන්ගේ එදිනදා ජීවිතයේ ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන්න. ඒ නිසා ඉතාලිය ඇතුළු යුරෝපයේ ජීවත් වෙන හැමදෙනාම මූලික වශයෙන් පංචශීලය ආරක්ෂා කරගෙන ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරනවා නම් තමන්ගේ අනාගතයේ විශේෂයෙන් ජීවිතය ආලෝකමත් වෙනවා කියලා මම මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි. පන්ති ස්වාමීන් වහන්සේගෙන් කරුණාකාරණ කීපයක් දැනගන්න තියෙනවා. පසුවේ මොන්නම් මොහොතක් වහන්සේ වෙත මුලින් යොමු වෙන අවසරය ඥානසිරි ස්වාමීන් වහන්සේ වෙත කතා කර අභිධර්මයේ වටිනාකම ගැන විද්‍යාව කොතරම් පහත තියෙන තත්වයක ඇති බව මේ ධර්මයේ හැසිරෙන යුතු ආකාරය පිළිබඳ යම් කිසි කරුණාකාරයක් කාරණා කීපයකින් හැරපෑවා. අවසන් වශයෙන් අද ධර්ම සාකච්ඡාව තුළ මේ සමාජයට දිහැකි පණිවිඩය කුමක්ද? මේ අරකි උතුම් ප්‍රතිපත්තිමය ධර්මයේ ප්‍රතිපත්තියක් වශයෙන්ගෙන ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීම සඳහා අවසාන වශයෙන් කියන්නේ අපේ බද්දි ස්වාමීන් වහන්සේ සමග මේ දහම් මණ්ඩපයේට වැඩම කරන දෙවියන්වත් එක්තරාකාරක පිටකක් හැටියට ආසරාවත අවස්ථාවක් හැටියට එතන මේ ප්‍රතිපත්තිය විශේෂයි. මොකද අපේ බුදුදහම කියන්නේ ප්‍රතිපත්ති ප්‍රතිවේද පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන කරුණු තුනක් තියෙනවා. ඉතින් පර්යාප්ති කියලා කියන්නේ ධර්ම ඉගෙන ගන්නට. ඉතින් ප්‍රතිපත්ති කියලා කියන්නේ අර සම්මානක ප්‍රකාශ කළ ආකාරයට කාල වේලා තියෙන නිසා ඉතින් මේ දහම සමන් තේමාවට ඉගෙනගෙන වැඩි කලබල වෙන්නේ නැතුව බොහෝම සාහසදායක විදිහට මේ ගමන අවසන් කරන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ යුරෝපයේ සැරිසරන්නේ යම් කිසි උතුම් කාර්යයක් සඳහා උතුම් කාර්යයක් තමයි සීසත් ධර්මයේ දේශනා කිරීම. ඒ වගේම ඒ සීසත් ධර්මයේ රැකගැනීමේ අරමුණු උතුම් කාර්යයක් එනවා. ඔබ වහන්සේ විසින්ම ඒ ගැන අපට දැනුවත් කරනවා නම් ඉතාමත් පුණ්‍යානුමෝදනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපේ මනෝත්මය ඔබට ස්තුතියි අපිට ඒ සඳහා අවස්ථාව ලබා දීම ගැන. මෙවර අපේ යුරෝපයේ සදහම් වැඩසටහන් මාලාවේ මූලික අරමුණක් වුණා අපේ ආරණ්‍යකේතනය හඳුන්වා දීම. එහෙමයි. ආරණ්‍යකේතනය නමින් අපි ගොඩනගන්නේ කොහොමද? එය තවත් පන්සලක් නෙමෙයි. අපිට ලංකාවේ පන්සල් 8000ක් තිබෙනවා. හාමුදුරුවන් වහන්සේලා දැනට 32000ක් පමණ ලංකාවේ වැඩ සිටිනවා. ඒනුත් 80%ක් තරුණ යතිවරයන් වහන්සේලා. නමුත් අපිට තිබෙන බරපතල ප්‍රශ්නයක් වන්නේ දැනට වැඩ ඉන්න තරුණ යතිවරයන් වහන්සේලා ඊටාම වේගයෙන් උපවැති භාවයට පත් වෙමින් තිබීමත් ඊට සාපේක්ෂව පිරිසක් ශාසනයට ඇතුල් නොවීමත්. මෙන්න මේ නිසා අපේ ශාසනය අනාගතයේ ලොකු අර්බුදයකට පත් වෙලා තිබෙනවා කිව්වොත් ඒ නිවැරදි. ඉතින් අපි උත්සාහ කරනවා දැනට වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ආකල්පමය වෙනසක් සිද්ධ කරන අතරතුරේම උන්වහන්සේලාට ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීලා. ඒ වගේම ධර්මය කොහොමද මිනිස්සු අතරට ගෙන යන්නේ කියන එක පිළිබඳව. ඒ ගෙන යන ක්‍රමවේද මොනිකේතනේ නමින් අපි ගොඩ නගමින් තිබෙනවා. මම ඔබට ආරාධනා කර සිටිනවා යම් කිසි කෙනෙක් කැමති නම්
අපට ඒ උතුම් සක්‍රියාවට උදව් කරන්න ඔබට අප හා සම්බන්ධ වෙන්නට පුළුවන්. අපගේ සියලු තොරතුරු ශ්‍රී ටීවී නාලිකාව සතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ඔස්සේ ඔබට ඒ තොරතුරු දැනගෙන එහා සම්බන්ධ වෙන්න අද ධර්ම සාකච්ඡාවට මට ආරාධනා කිරීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. මම ඔබට යෝජනා කර සිටිනවා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා කුමක්ද? ඔබ අද සාකච්ඡාව ඇතුලේ අඳුනගත්තා, තේරුම් ගත්තා බුද්ධ ධර්මයේ යන හුදෙක්ම සම්මුතිය තුල පමණක් යන එකක් නෙමෙයි. සම්මුතිය තුල යන්නේ පරමාර්ථ ධර්ම තේරුම් අරගෙන. පරමාර්ථ ධර්ම තේරුම් ගන්නට අපිට අභිධර්මයේ අටුවාව අත්‍යවශ්‍යයි. පරමාර්ථ තේරුම් ගත්තත් අපි ප්‍රතිපදාවක නියැලෙන්නේ නැත්තම්, සීල සමාධි ප්‍රඥා වර්ධනය කරන්නේ නැත්තම් අපිට නිවන් දකින්න බෑ. විද්‍යාව එක්ක වෙන තාක්ෂණය එක්ක සංසන්දනය කරමින් බුද්ධ ආගම ගැන අධ්‍යයනය කරමින් සිටිනවට වඩා මම ඔබට යෝජනා කරනවා අපි පටන් ගමු. පංචශීල පද පාරකලා. සීලෙන් පටන් ගත්තොත් අපි අඩුම දෙවනි පියවරේදී සමාධිය කරා මේ භවෙන් නිම වෙන්න කලින් යයි. ඔබ පංචශීලයෙන් පටන් ගමු. ඔබේ ආධ්‍යාත්මික විමුක්ති ගමන උතුම් ආර්ය ශ්‍රාවකයෙක් බවටම පත් වෙනු කියන එක ඔබට යෝජනා කරමින් ඔබට දරුවන් සම්ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව එසේ මිෂ්ඨ වේවා. තවත් පන්සලක් තවත් අසුබුවක් නොවේ ඔබ වහන්සේ විසින් බිහි කරන්න මේ සූදානම් වෙන්නේ. ආර්ය මා සංඝ රත්නයේ ධර්මය උගන්වමින් උතුම් වූ ධර්මයේ අපට කියා දීමේ උතුම් කාරණා සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විදේශගත අප පැහැදිලිවම පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගැනීම ඒ උතුම් සත්කාරයේ සඳහා දායක වීමට කැමැත්ත චිත්ත සංතානය ඇති කර ගැනීම බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා කරන ධර්ම දානයක් පිනකින් ආධාරයක් යොමු කරන්න අපගේ මෝදනා විහාරස්ථානයේ මෛත්‍රී විහාරස්ථානයේ සම්බන්ධව ඒ වගේම රෝමේ ධර්මාශෝක විහාරස්ථානයේ ඒ වගේම ශ්‍රී ටීවී නාලිකාව තුලින් ඔබ ආයේ උතුම් ධර්ම කටයුතු සඳහා එසේම ඔබ වහන්සේලා තුන්නමට ගෞරවනීය ඥාතිය ස්වාමීන් වහන්සේ, බද්දේ ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපගේ විමල රත්න ස්වාමීන් වහන්සේ අද ධර්ම කතාව ගැන හැරපෑමේ ගොඩනැගුණා වූ සියලුම කුසල ඔබ වහන්සේලාගේ උතුම් වූ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍යම අවබෝධ පිණිස මේ පින හේතු වාසනා වේවා අපේ හාමුදුරුවනේ. ඔබ සැමට තෙරුවන් සරණයි.